හයි කොහොමද යාළුවට ලස්සන ඕඩර් එකක් බලමුද? පවුලට එන පුංචි මුණුබුරාට කුවේට් වල ඉන්න ආච්චි අම්මා තමයි මට කියලා මේ ඕඩර් එක හදාගත්තේ. ඉතින් අපි බලමු මොනවාද තියෙන්නේ කියලා. ලස්සන බ්ලූ කලර් එම්බ්‍රොයිඩර් ෆ්‍රොක්, වයිට් කලර් එම්බ්‍රොයිඩර් ෆ්‍රොක් වගේම ප්‍රින්ටඩ් ෆ්‍රොක් තමයි මේ තියෙන්නේ. මල් පීස් වල තියෙන හොඳම ක්වොලිටි එක තමයි පුංචි පැටවුන්ගේ ඇඳුම් නිෂ්පාදනය කරන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ 18x18 ඩබල් නැප්කින් සෙට් එකක්. ඒ වගේම මේ තියෙන්නේ 22x22 ඩබල් නැප්කින්. මේ විදිහට තමයි පුංචි පුතාට අවශ්‍ය අයිටම්ස් ටික අපි හැදුවේ. ඉතින් අපි බලමු තව මොනවාද තියෙන්නේ කියලා. 100% කොටන් රිසිවිං බ්ලැන්කට් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ 36 ප්‍රමාණයේ බේබි පැනල් සෙට් එකක්. පුංචි පැටියව ඔතන්න තමයි පාවිච්චි කරන්නේ. අම්මට අවශ්‍ය බෙඩ් එකක් තමයි මේ තියෙන්නේ. 100% කොටන් ෆැබ්‍රික් තමයි අම්මගේ ඇඳුම් නිෂ්පාදනය කරන්නත් පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි බලමු තව මොනවාද තියෙන්නේ කියලා. ලස්සන මස්ලින් 2 layer බ්ලැන්කට් 3ක් තියෙනවා. පුංචි පැටියට ගොඩාක්ම හොඳ ෆැබ්‍රික් එකක් තමයි මස්ලින් කියන්නේ. ලස්සන පුංචි ප්‍රින්ස්ට ස්ලීපින් සූට් සෙට් එකක් වගේම මේ තියෙන්නේ ලස්සන පැනල් කිට් දෙකක්. සුදු පාට වගේම නිල් පාටින් තමයි පුංචි පැටියට තෝරගත්තේ. වොෂ් ක්ලෝත් පැක් එකක්. හරිම කියුට් ඉම්පෝර්ටඩ් ඩ්‍රෙස් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. මේකේ අයිටම් 11ක් ඇඩ් වෙලා තියෙනවා. පුංචි පැටියට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් සූට් සෙට් එකක්. මස්ලින් 6 layer බ්ලැන්කට් එකක් තමයි මේ තියෙන්නේ. පුංචි පැටියට ගොඩක්ම කොම්ෆර්ටබල් බ්ලැන්කට් එකක්. පැන්ටි ඒ වගේම වොෂබල් ඩයපර්ස් තමයි මේ තියෙන්නේ. කොටන් වොෂබල් ඩයපර්ස් ඉන්සර්ට් වගේම කොටන් වොෂබල් ඩයපර්ස් තමයි මේ තියෙන්නේ. අපි බලමු මේ ලස්සන ඕඩර් එකේ තව මොනවාද තියෙන්නේ කියලා. හරිම ලස්සන බ්ලෙයා බ්ලැන්කට් එකක් තමයි මේ තියෙන්නේ. පුංචි පැටියට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අම්මට වොෂ් කරලා පාවිච්චි කරන්න පුළුවන් බ්ලැන්කට් එකක් තමයි මේ බෙයා බ්ලැන්කට් එක. පුංචි පැටියට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. බබාට ගොඩක්ම කොම්ෆර්ටබල් රබර් ෂීට් එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වෝටර් ප්‍රූෆ් කොටන් කොට් ෂීට් එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ ඉම්පෝර්ටඩ් ඩයපර් බෑග් එකක්. අම්මට පහසුවෙන්ම අයිටම්ස් ටික දාගන්න යන්න පුළුවන් වගේම ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බෑග් එකක්. මේ තියෙන්නේ 12 pieces baby care kit එකක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සන හැට් එකක්, හැට් සෙට් එකක් වගේම ක්ලෝත් ක්ලිප් සෙට් දෙකක්, පවුඩර් බොක්ස් එකක් තමයි මේ තියෙන්නේ. මේක අම්මිට පුංචි පැටියට ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් පවුඩර් බොක්ස් එකක්. සේෆ්ටි පින් සෙට් එකක් වගේම පේකනි කටුව, පුංචි පැටියට අවශ්‍ය පැම්පර්ස් පැක් එකක්. හරිම සොෆ්ට් බ්ලැන්කට් එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ඩිසයින් එක තමයි පුංචි පුතාට අපි ඇහුවේ. ඉතින් හරිම ලස්සන ඕඩර් එකක් වගේම ගොඩක් වටින ඕඩර් එකක් තමයි මේ තියෙන්නේ 3 pillow සෙට් එකක්. අපි බලමු කොහොමද කියලා. මේ සෙට් එක 100% කොටන් ෆැබ්‍රික් තමයි මේ නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්න. වෙන මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ සෙට් එකේ තියෙන පිලෝ කේසස් මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි බලමු පුංචි ප්‍රින්ස්ට තව මොනවාද මේ ඕඩර් එකේ තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ලස්සන ඕඩර් එකක් බාර දුන්නට ගොඩාක්ම ස්තුතියි මිස්. මේ තියෙන්නේ පුළුන් කොට්ට 4ක්. මෙන්න මේ ඩිසයින් දෙකෙන් තමයි පුළුන් කොට්ට 4 තියෙන්නේ. ඒ වගේම ලස්සන බේබි කැරියර් එකක් තියෙන ලස්සන ඕඩර් එකක් තමයි
මෙන්න මේ විදිහට අපි හැදුවේ. ඉතින් කුරුණෑගලට තමයි මේ ඕඩර් එක යන්නේ. මේ ස්ලීපින් බෑග් එක 100% කොටන් ෆැබ්‍රික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. පුංචි පැටියට ගොඩාක් පහසු වෙන. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි.